සුබ දවසක් ආශිර්වාදමත් දවසක්. ඔබත් එක්ක මේ කාලය ගත කරන්නට මේ විනාඩි කිහිපයක් ගත කරන්නට දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ කරුණාව නිසා පළමු කොට මම යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මත් නිසාද අපි අද දකින බොහෝ අය ජීවිතේ සතුටක් නැතුව සමාදානයක් නැතුව නේද ජීවිතේ කලකිරිලා ඉන්නවා අපි දකිනවා. මේ සියල්ලට හේතුව තමයි ඔවුන්ට ප්‍රේමය කියන එක ලැබෙන්නේ නැහැ. නමුත් අපි ප්‍රේමය සොයාගන්න බොහෝ තැන් වලට ප්‍රේමය කියන එක සොයාගෙන යනවා. ගියාට ඒක අපිට සම්පූර්ණ නැහැ. ප්‍රේමය කියන එක සම්පූර්ණයෙන්ම අපිට ලැබෙන්නේ නැහැ කියන එක අපිට දැනෙනව නේද? ඒකෝ අපිට ආදරය කරන අය දිගටම ඒගොල්ලෝගේ අපි බලාපොරොත්තු වෙන ඒ ආදරය අපිට ලැබෙන්නේ නැහැ නේ? ඒ මගට කැඩෙන ඔක්කොම අපි දකින ඒවා කැඩිලා යනවා. ඒ බලාපොරොත්තු අපිට ලැබෙන්නේ නැහැ, ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ එපා වෙලා නේද? ජීවිතේ තීරණයක් ගන්න බැරුව නේ බලන්නකො මේ මැවිල්ල ගැන හිතනකොට ඇත්තටම මේ විශ්වයේ මවාපු මවා පාලනය කරන්න වූ දෙවියන් වහන්සේගේ අලංකාරවත්ය අලංකාරයේ මැවිල්ල ගැන සිතනකොට නමුත් මේ මැවිල්ල ගැන සිතනකොට මේ මැවිල්ල මෙච්චර ලස්සනට අලංකාරව තිබෙනවා නේද? එහෙනම් අපි බලනවා ඒ වචනෙන් අපි බලනවා නාසිකේ වචනේ අපි බලනවා මේ සියල්ල නැව්වේ අපි නිසා කියලා. මොකද මේ සියල්ල මවලා අපිට මේවා පාලනය කරන්නත් මේවා භුක්ති විඳින්නත් මේවා රස විඳින්නටත් දුන්නේ දෙවියන් වහන්සේ ආදම් කියන එක මිනිසෙක්ව තෝරගෙන ලස්සන රූපයක් අපි දකිනවා දූවිල්ලෙන් එයාව සෑදුවා කියලා. දූවිල්ලෙන් සාදලා දෙවියන් වහන්සේගේ නාසය එයාගේ නාසය දෙවියන් වහන්සේගේ උස්ම පිම්බ කියලා. එතකොට ජීවනය ඇති වුණා. එතකොට මේ මිනිසයා දෙවියන් වහන්සේගේ ස්වරූපයේ ආකාරයට උන්වහන්සේට සමානත්වය ඒක උන්වහන්සේ ඒක නිර්මාණය කරා කියලා අපි බලනවා. මේවා යන්නේ මැවිල්ල තමයි අද දුක් වෙන්නේ. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනේ ඔබ දෙවියන් වහන්සේ අඳුනගෙන තිබෙන්න පුළුවන්. සමහර විට ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්න අය වෙන්න පුළුවන්. අපිට ආශිර්වාදමත් ජීවිතයක් දීලා තියෙනවා. මේවා දිගටම අපිට මේවා කරගෙන යන්න බැරි නිසා අපි කඩාගෙන වැටෙන නිසා තමයි නැවතත් උන්වහන්සේක එක්කම ඒක ජාතික පුත්‍රය වෙන යේසුස් වහන්සේ මේ පොළොවට යවුවේ අපි සියලුම දෙනා ඒ ප්‍රේමය ලබා ගන්න පිණිස. කොහොමද උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණව දුන්නා අපිට. ඒ ප්‍රේමය තමයි උන්වහන්සේගේ කුරුසේ මරණය. අපේ අපරාධ, අපේ ශාප, අපේ පාප එවැනි දේවල්වලින් අපි මිදිලා යහපත් සතුටු ජීවිතයක්, සමාදානය ඇති ජීවිතයක් නේද? එක එක්කෙනාට ප්‍රේම කරමින් සතුටින් ජීවත් වෙන ලස්සන ජීවිතයක් දෙන පිණිස මේ ටික සිද්ධ වුණා. මේක නියමය. මොකද අපි කරේ උන්වහන්සේගේ මැවිල්ලනේ, අපි උන්වහන්සේගේ උස්මනේ. එවනසේ පොඩ්ඩක්වත් කැමති නැ අපි දුක් වෙනවට. එවනසේ කැමති නැ අපි කලකිරලා ඉන්නවට. සමහර අය බලන්න ජීවිතේ හරි තීරණයක් ගන්න බැරුව ඉන්නවා. තාම ඉන්නවා. තාම තීරණයක් ගන්න බෑ. ඒකයි පොඩි ප්‍රශ්නයක් ඇති වෙනකොට කඩාගෙන වැටෙන්නේ. ඒ දිවිනාසා ගන්න යනවා නේද? ජීවිතේ නැති කරගෙන යනවා නේ. ඕගොල්ලෝ අලංකාර මැවිල්ලක්. තමන් සමහර විට මම කවුද කියලා මම කවුද කියන එක දන්නේ නැතුව ජීවත් වෙනවා. ඇයි මට මේවා? කිසිම තැනක කඩාගෙන වැටෙන්න එපා. ඔබට පුළුවන් නම් යේසුස් වහන්සේ විශ්වාස කරලා බලන්නකෝ. උන්වහන්සේ ඒ සතුට, ඒ ප්‍රීතිය, ඒ සමාදානය දීලා ඔගොල්ලන් අරගෙන යයි. උන්වහන්සේ ඒකයි කිව්වේ. ඇවිල්ලා උන්වහන්සේ මේ පොළොවේ ඉන්නකොට උන්වහන්සේ කතා කරේ වේසවන්නා වූ බර ඔසලන්නා වූ සියල්ල මාවතට එන්න මම නුඹලාට සාහනය දෙන්න. නේද? උන්වහන්සේ සාහනය මගේ වියගා සෑල්ලුයි. නුඹලගේ බර මට දෙන්න. අපි සියලු දෙනාගේ බර උන්වහන්සේ ගත්තා. උන්වහන්සේගේ කරට ගත්තා. ඒ කුරුසියේ ඒ මරණේ ඒවා සියල්ල දරාගත්තා. මොකද අපිට අලුත් ජීවිතයක් දෙන්න පිණිස. අපිට පොඩ්ඩයි තියෙන්නේ පසුතැවිලි වෙලා නේද? අනේ ස්වාමිනේ මම වංශික දරුවා නේද?
දැන් වහන්සේගේ මම ගොඩාක් ඈත් වෙලා ගිහිල්ලා ජීවිතේ මට තීරණයක් ගන්න බෑ. උන්ද අනුශාසනා දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. අපි යා යුතු මාර්ගය අපිට කියලා දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ තමයි යේසුස් වහන්සේ. ඒක ලස්සන දේවල් කතා කරා. ඔගොල්ලෝ බලන්න ඕනේ උන්වහන්සේගේ වචනේ. අපි බයිබලේ කියනකොට අපිට දැනෙන අනේ මෙච්චර ආදරේද මෙච්චර ආදරේද දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ මෙච්චර ප්‍රේමයයිද මෙච්චර ආදරේද කියලා අපිට දැනෙනවා. අනේ මොහොතක් කල්පනා කරන්න. විනාඩියක් කල්පනා කරන්න. පොඩ්ඩක් පැත්තකට වෙලා හිතලා බලන්න. ඔබ කවුද කියලා ඔබට තේරෙයි. වැරදි තීරණ ගන්න එපා. දෙවියන්සේගේ ප්‍රේමය ගැන හිතන්න. මිනිස්යන් බොහෝ අය බොහෝ වෙලාවෙ අපි මිනිස්සු කෙරේ විශ්වාසය තබාගෙන මේ ගමන යන නිසා අපි වැටෙනවා. කිසිම තැනක මිනිස්සු විශ්වාස කරන්න එපා. මේ සහෝදර සහෝදරනේ යේසුස් වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබට හරි මඟ පෙන්නයි. උන්වහන්සේ ආශිර්වාද කරයි. ඔබට ජේසුස් පිටයි